Hi මගේ ආදරණීය යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? Welcome back to my YouTube channel. ඉතින් අද ඉරිදා මට නිවාඩු. මම හිතුවා උදේ එළියට ඇවිල්ලා චුට්ටක් ඉන්න මේ දවස්වල නම් රස්නේ වැඩි හොඳටම එළියට වෙලා ගොඩක් වෙලා ඉන්න බෑ. මේ තමයි අපේ ගෙළඟ තියෙන චුටි රටේ ඉඳිපැලේ. මේකේ ලොකු වෙනස එන්නේ කාලයක් කියයි. මේක නම් ඇත්තටම මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් උදේම හිතුවා බගෙට්ස් තිබුණා. ඒකට චීස් චුට්ටක් ගාලා තේ හදාගෙන ටිකක් වෙලා ඉද්දී කල්පනා කර උදේ වෙලාව ගත වෙලා ඉවරයි. ඉතින් ඊට පස්සේ හිතුවා දවල්ට මම හරි යන්න ගත්තා. මම ළඟ චිකන් තිබුණා. ඊට පස්සේ චිකන් වලට මම ළඟ තිබුණා ඉඟුරුයි සුදුලුණි පේස්ට් එක. ඒක දාලා ඒකට ගම්බිරිස් චුට්ටක් දාගෙන කාකුරු චුට්ටක් දාලා ඒක මම හොඳට මික්ස් කරගෙන ටිකක් වෙලා තිබ්බා. තියලා ඉවර වෙලා ඒක පොඩක් සීසන් වෙන්න තිබ්බා. තියලා ඉවර වෙලා මම ඒ වෙනකොටත් ලුණු ඊට පස්සේ මිරිස් ඊට පස්සේ කරපිංචා රම්පේ නන්නේ ලංකාවේ බඩු වෙන මේ කඩේට යන්න විදියක් නැහැ. ඒක ටිකක් දුර තියෙන්නේ. ඒකට බඩු වෙනකොට මම ගෙදර නෑ. මට යන්න පුළුවන් වෙලාවක් තියෙනකොට ඒකේ බඩු නෑ. එහෙම ඊට පස්සේ මං තෙල් ටිකටම තක්කාලි ඊට පස්සේ කුරුඳු පොතු ඊට පස්සේ ලුණු ඊට පස්සේ මිරිස් ඒව ටික ඔක්කොම දාගෙන ඒකටම මිරිස් කුඩුයි 3-5 කුඩුයි තෙල් ටිකක් දාලා චිකන් එක හොඳට ඒකට දාලා ඉවරලා පැතෙන්න තිබ්බා. චුට්ටක් වෙලා ඒකින් තැම්බුණාට පස්සේ මං පොල් කිරි කෝප්පයක් දැම්මා. මිටි කිරි කෝප්පයක්. ඊට පස්සේ ඒක පොඩ්ඩක් තියලා ඉවර වෙලා ලුණු මදි නම් ඉතින් ලුණු පොඩ්ඩකුත් දාගන්න. මම පටන් ගත්තා සලාඩ් එකක් හදන්න. සලාඩ් නම් මම ඉතින් එක විදියට හදනවා ළමයි. උනාට අද හදන්න හැදී සලාඩ් එක ලෙටිව්ස් තිබුණා. ලෙටිව්ස් උයි කිකම්බර් ඊට පස්සේ ටොමැටෝ තිබ්බා. ටොමැටෝයි ඔනියන් ඒ ටික විතරයි දැම්මේ. ඉතින් ළමයිනේ මම හරි ආසයි උයන්න කියන්නේ මම ඉරිද දවස් ඇත්තටම තෝරගෙන ඉන්නේ මොන හරි විශේෂ කෑමක් හදන්න. ඒක සමහර විට එකක් වෙන්නත් පුළුවන්, ಜಾති ගොඩක් තියෙන දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් මම ඉරිද දවස් තෝරගෙන ඉන්නේ මට හොඳට කෑම උයන්න පුළුවන් දවසක් විදියට. අනිත් දවස්වල කෑම හැදුවට එහෙම විශේෂ දේවල් හැදෙන්නේ නැහැ. මොනවා හරි එකක් එක්ක සමහරවිට දෙකක් එක්ක එහෙම තමයි මේ කෑම ගෙනියන්නේ. ඔන්න මම දැන් සලාඩ් එකක් හදාගෙන ඉවරයි. ඒකට හොඳට ලුණු හැම දාලා උඹකට තිබුණ උඹකට ටිකක් දැම්මා. මේ තියෙන්නේ මම හදාගත්ත සලාඩ් එක. ඉතින් අපි ඉන්නේ හරි චූටි ස්ටුඩියෝ එකක. චූටි කොට එච්චරම චූටි නෑ. දැන් ඉතින් වැඩ කරලා ඉවරයි. මෙතන පොඩ්ඩක් ක්ලීන් කරගත්තා. මේ තියෙන්නේ මගේ චිකන් කරි එක දැන් හරි මම බාන්න හදන්නේ. ඊට පස්සේ මං හිතුවා එළවලුබත් හදාගත්තා නම් හොඳයි කියලා මේ දෙකත් එක්ක කන්න. ඊට බටර් තිබුණා. බටර් චුට්ටක් දාගෙන තෙල් එකට තෙල් එකට මේ බටර් චුට්ටක් දාගෙන ඇතිලි ලිපේ තියලා ඒකට තෙලුත් දාලා ඊට පස්සේ මම ළඟ තිබුණා එනසාලුයි ඊට පස්සේ කරාබුනටි මම මේ දෙක දාන්න කැමතියි ළමයි. මොකද ඒකේ අමුතු අර සුවඳක් එනන මම ඒ සුවඳට ආසයි. ඊට පස්සේ ලීක්ස් නම් තිබුණේ නැහැ. මම ළඟ තිබුණේ නැහැ. ඊට පස්සේ මොනවාද ලුණු කොළ තිබුණේ නැහැ. ඊට පස්සේ මම හිතුවා ඒකට බෝන්චි කැරට්ුයි හොඳයි කියලා විතර දෙක උත් දාලා හොඳට කවලම් කරගෙන ගිහලා ඉවරලා මම හදාගත්ත ලස්සන කහබත් එකත් එකතු කරා. දැන් තියෙන්නේ හොඳට කවලම් කරන්න. කොමාරි තෙල් එකට සුදු ලුණු දාන්න හිටියේ. සුදු ලුණු දැම්මේ නැහැ. හැබැයි බත් එක ඔන්න හොඳට ආවා. මට ඒක මොකක් හරි එකකින් අමතක වෙලානේ. මම මේ වොයිස් කරනකොට තමයි මට මතකුනේ ආනේ බත් එකට සුදු ලුණු දාලා නැහැ නේ කියලා. මේ තියෙන්නේ බත් එක ලස්සනට ආවා එක. ඊට පස්සේ ඒක මම හිතුණා හවසට 3ට විතර බොන්න දෙහිබීමක් හදාගත්තා නම් ලීසෙයි කියලා ඉවරලා ඒකත් හදලා ෆ්‍රිජ් එකට දාලා තිබුණා. ෆයිනලි මේ තියෙන්නේ මං හදපු අච්චාරු තිබුණා සිංහල අවුරුද්දට. ඊට පස්සේ ඒකිනුත් චුට්ටක් තිබ්බා. මේ දවස්වල අච්චාරු කාලා ඇස් රතු වෙලා ඉන්නේ.
ඊට පස්සේ මේ දැන් වෙලා හවස 4:00 විතර ඇති. ඊට පස්සේ මට හිතුණා සම්පෝෂණෙමි යහපෝෂ තිබුණා. යහපෝෂ වලින් චුට්ටක් හැදුවා නම් හොඳයි කියලා හවස. ඊට පස්සේ යහපෝෂත් හදලා ඊට පස්සේ ප්ලේන් ටියක් හදාගෙන බොන්න තමයි මේ ලෑස්තිය. ඉතින් මම මේ විදිහට යහපෝෂ ගුලි හදද්දි දැන්නේ මේ යහපෝෂ තියෙන්නේ ඉස්සරම තිබුණේ සම්පෝෂණේ. මට මතක් වෙන්නේ මම අපේ අම්මා එයාත් ඉතින් ඉස්සර හවසට අපි කාටුන් බල බල ඉදි තේ හදන්න සම්පෝෂය ඉතින් හදලා දෙනවා තේත් එක බොන්න. ඉතින් ඉඳගෙන ඉතින් ඕක බිබි ඉතින් වෙන ලෝකයක් නෑ ඉතින්. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනේ. දැන් ඉතින් නිදාගෙන ඉතින් හෙට උදේම වලට යන්න එපායි. දැන් හවසලා එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ළඟදිම එහෙනම් හැමෝටම ආදරේ. බයි බයි.